සිංගප්පූරු යන්න. දැන් සිංගප්පූරු යන්න අපි බහරෙන් හරහා යන්නේ. ඒකෙන්ද අපේ ෆ්ලයිට් එක තමයි ගල්ෆ් එයාර් එක. ඉන්න දැන් ඩියුටි ෆ්‍රී එකේ පොඩි වටයක් ගහන්න කියලා ආවා. මොකද අපේ ෆ්ලයිට් එක තියෙන්නේ දැන් 8ට තාම දැන් මේ වෙලාව සෝරි 9ට තියෙන්නේ 8යි 10යි වගේ වෙලාව. තව විනාඩි 20ක් වගේ තියෙනවා. ඉතින් මේ පැය භාගයක් ඇතුළත තමයි අපි බෝඩ් වෙන්න තියෙන්නේ. ඉතින් ඊට කලින් පොඩ්ඩක් වටයක් ගහලා ඩියුටි ෆ්‍රී එකම හරි අරගෙන යන්න තියෙන්නේ. දුබයි අපි ටර්මිනල් 1 එකේ ටර්මිනල් 1 එකේ ඩියුටි ෆ්‍රී එක තමයි මේක. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ගොඩක් ෂොප්ස් එහෙම තියෙනවා. පෙන්හැලිකන් කියන්නේ මාර බ්‍රෑන්ඩ් එකක්. සෑහෙන ගණන් මං ගාව නැහැ. ඉතින් මේ ගණන් බඩු ඉතින් කොහොමද ගන්න නැහැ නේ මහත්තයා. රොබර්ට් කවර්ලි මේ සයිඩ් එකේ පර්ෆියුම් අනිත් පැත්තේ වැදිනේව තමයි තියෙන. අනිත් පැත්තේ තියෙන ලිකර් අයිටම් මේ තියෙන්නේ. නයිස්. ගෝල්ඩ් මේවා තියෙනවා. ඉතින් මේක තමයි තාත්තේ ඩුබයි වල. මම තව ඔයගලන්ට තව දෙයක් කියන්න ගත්තේ මේ දැන් මම මේ වීඩියෝ එක ඩුබයි සිංගප්පූර් ගිය ගාම අප්ලෝඩ් කරනවා. අප්ලෝඩ් කරපු ගාම ඔයගලන්ට කරන්න තියෙන්නේ ඔයාලට මොනවද ඕනේ කියලා ඉවරලා හැබැයි සිංගප්පූර් ඩොලර් 50කට අඩු. සිංගප්පූර් ඩොලර් 50කට අඩු දෙයක්. ඒ කියන්නේ දිරහම් වලින් 150ක් කියන රෆ්ලි දිරහම් 150ට අඩු දෙයක්. මට කමෙන්ට් කරන්න ඕනේ. මම 3 දෙනෙක්ව තෝරගන්නවා. ඒ 3 දෙනා තෝරගෙන ඒ අයට ඒ දේ දෙන්න සැලසෙන. හැබැයි තව දෙයක් කියන්න ඕනේ. ඔයගොල්ලෝ මේ ඩුබයි වල ඉන්න ඕනේ. මොකද මං ආයේ ලංකාවට එන්නේ නැහැ. ඒකින්ද ඩුබයි වල ඉන්න 3 දෙනෙක් තමයි මම තෝරගන්නේ. තව දෙයක් තියෙන ඉතින් මේ ඔයගොල්ලෝ ඩුබයි වල ඉන්න ඕනෙත් නැහැ. ඔයගොල්ලන්ගේ යාළුවෙක් ඩුබයි වල ඉන්නවනම් ඒ අයට දීලා ඔයගොල්ලෝ ලංකාවට ගෙන්න ගන්න පුළුවන්. ඒක ඔයගොල්ලන්ගේ කැමැත්ත. හැබැයි මේ මට ලංකාව ඩිලිවරි කරන්න බෑ. මට ඉතින් බොරු පොරොන් දෙන්න බැරි හින්දා මම කියන්නේ. ඔයගොල්ලන්ට මම ඩුබයි වලට ඒක ගෙනල්ලා දෙනවා සිංගප්පූරුවෙන් ඉඳලා. ඒ කියන්නේ හැබැයි ඩොලර් සිංගප්පූර් ඩොලර් 50ට අඩු දෙයක් වෙන්න ඕනේ. ඒක තමයි මගේ බජට් එක ඔයගොල්ලන්ට එක්කෙනෙකුට ඩොලර් 50 ගන්න. ඒතකොට මේ 150ක් තියෙනවා. කැමති දෙයක් ඩොලර් 50ට අඩුවෙන් කියන්න මම අනිවාර්යෙන් සිංගප්පූරුවෙන් ඉඳන් අරන් යනවා. ඉතින් මේක මෙහින් ඊළඟ ෂොට් එක අපි මේ බහරින් වලට ගිහලා ගන්න අප්ඩේට් එකක් දෙන්න. මේ වීඩියෝ ගිය ගාම කියන්නේ මම සිංගප්පූර් ගිය ගාම මේක අප්ලෝඩ් කරනවා. ඒකයි මම ඔයගලන්ට කිව්වේ. මේක සමහර ගොඩක් වෙලාවට TikTok එකේ අප්ලෝඩ් වෙයි. එහෙම නැත්නම් YouTube එකේ අප්ලෝඩ් වෙන්න පුළුවන්. ඉතින් යාළුවනේ දැන් අපි බහරෙන් වලට ආවා. බහරෙන් ඩියුටි ෆ්‍රී එකේ කනෙක්ටිං ෆ්ලයිට් එක ගත්ත ඉඳන් දැන් තව පැයක් විතර ඉන්න වෙනවා මෙතන ස්ටොප් ඕවර් එක. පැයක් ඉඳලා ඉවරලා ඊට පස්සේ මෙතන ඉඳන් කෙලින්ම සිංගප්පූර් තමයි යන්න තියෙන්නේ. බහරෙන් රටත් කියන්නේ එයාපෝට් එක මාර ලස්සනයි. මාරම ලස්සනයි ඇත්තටම කියනවා නම් මේ සුපිරිතම තියෙනවා. ඒකේ හැම දෙයක්ම නිකන් මේ බලන් ගියාම මම හිතන් හිටියේ ඩුබයි වල තමයි සුපිරිම ටෙක්නොලොජි එක තියෙන්නේ කියලා. මෙහෙ හැබැයි ටිකක් වෙනස්. මෙහෙමයි. ඉතින් යාළුවනේ මේක තමයි බහරෙන් වල ඩියුටි ෆ්‍රී එක. පට්ටම ලොකුයි මාර ලස්සනයි. මේ පැත්තේ පර්ෆියුම් තිබ්බේ. එතනින් කෙලින්ම ගියාම අපිට කියන්නේ සූනියර් මේවා ගන්න පුළුවන් සීන් එකක් තියෙන්නේ. බලමු. හරි අරන් යන්න තියනවාද කියලා ඉවරලා. ගරින් buy 2 get 1 free. 16යි. මේ වගේ අරන් කියලා වැඩක් නැහැ නේ අප්පා. මොනෙන් ගන්න පුළුවන් නේ මොකක් හරි
සුවිනේන එකක් තමයි බැලුවේ. බලමු ඉස්සරහට කියලා තාම හරියට තියනවාද කියලා. තාම මට කියන්න දෙයක් අම්පුනේ යාළුවනේ මේ මගේ ෆෝන් එකට කවර් එකක් ගන්නත් ඕනේ. මම ඔයාලා දන්නා මගේ 17 Pro Max එකට. හැබැයි ඒක තමයි සිංගප්පූරුවෙන් ගන්න අනිවාර්යෙන්ම. ඒකට ටෙම්පර්ඩ් එකකුත් ගහ ගන්න ඕනේ. මොකද ෆෝන් එක බර ගානක් වුණා මතක ඇති නේ. ඔය වැටුනොත් එහෙම නිකන් ඉන්න වෙනවා. මේ පැත්තේ ඔක්කොම මේ සිගරට් එහෙම තියෙන්නේ. මේ මම දුබයි වල මේ ජූස් ස්නැපල් එක මම දැකලා නැහැ. මේ අද මේක මාර එකක් ගහනවාද කියලා බැලුවේ. බාරෙන් දිරම් 241 බාරෙන් දිරම්. ගහන්න බලන්නත් නිකන් ඉන්න එක ගහලා බලමු නේද යාළුවනේ මේ මොකනම් මගුලක් වෙන්න කියලා. හරි. ඊට අමතරව මේ පොත් එහෙම තියෙනවා. පොඩි අයද කියවන්න ඉන්න ගම. බැලුවා මේ කී චේන් එක මම අතනින් ගන්නවද නැද්ද කියලා. ඉතින් යාළුවනේ බඩගිනි කන්න කියලා ආවා. ඉතින් මේ බජට් එක හැටියට KFC එකෙන් තමයි ගන්න ඕනේ. මම ඔයගොල්ලන්ට කලින් කිව්වා වගේ මම අද හැම දෙයක්ම මගේ මේ වුණ බජට් එක මම හැම දෙයක්ම දානවා. ඉතින් යාළුවනේ මේක තමයි මම ගත්ත කෑම ටික. මම රීසෝ එකක් ගත්තා. සිරාට බඩගිනි රීසෝ එකක් ගත්තා. ඊට අමතරව චිකන් රැප් එකයි ඒකත් එක්ක චිකන් පීස් එකක් හම් වෙනවා. ප්‍රයිස් එක එනවා. ඉතින් ලින්ක් එක Mountain Dew එක මගේ ෆේවරිට් එක. ඉතින් යාළුවනේ මට මේකට බාරෙන් ඩිනර් 5.791යි. කොහොම ගිහිලා තියෙනවා. මම දන්න විදිහට මේක ඩිරාම් වලට කන්වර්ට් කරොත් එහෙම ඩිරාම් මම හිතන්නේ 60කට වගේ ලං වෙනවා. ඩිරාම් 60ක් වගේ ලං වෙනවා. බලමු ඉතින් සමහරට මේ කම්පෙයාර් කරලා බැලුවොත් නම් ඇත්තටම කියනවා නම් මේ දුබයි වලට වඩා පොඩ්ඩක් ගණන් වැඩි වගේ තමයි මට තේරෙන්නේ. මම දන්නේ නැහැ ඉතින් මේ රටේ තත්ත්වය කොහොමද කියලා ඉවරලා. ඉතින් මේ බහරෙන් අපේ යාළුවෝ ඉන්නවනම් කමෙන්ට් කරන්න කොහොමද විස්තරය කියලා ඉවරලා. එහෙනම් යාළුවනේ මම මේක දැන් වග කියන්න යන්නේ. බැකෑම් නම් පොඩි වෙනක් තියෙනවා. ඉතින් මේ ගානේ නෝ අතන මේ පොඩි පිටරියක් තියෙනවා මේ මම මේ එයාපෝට් එකේ ඉඳලා දන්නේ මේක ෆ්‍රෙෂ් එක මෙච්චර හම් වෙන්නේ. මට හිතෙනවා බාහන් දිනාර වල 5කට අවුලක් නැහැ ෂේප්. හොඳයි. ප්‍රයිස් එකත් හොඳටම තියෙනවා. බර්මන් චිකන් එක කාලා chicken එක chicken is dry part रहते हैं. Chicken is dry, no? But wrap is good. Chicken is dry. Chicken is dry. Alright. කලින් කිව්වා යාළුවෝ මතකයි මේක එයාපෝට් එක පාටම ලස්සනයි මේ බලමු මම කලින් සිංගප්පූරු ගියා චැන්ගි එක තමයි මම කොහොමද අංකයකට මේ දාලා තිබ්බේ දැන් මෙහෙට ආවම මොකද මම තාම චැන්ගි එක ආයෙ දැක්කේ නැහැ නේ මම දැන් අවුරුදු 10කට වඩා 11ක් වගේ වෙනවා සිංගප්පූරු ගිහිල්ලා බලමු දැන් මේ පාර ගිහින් තමයි මට ඉතින් ඒක රේට් කරන්න පුළුවන් කලින් පාර ගියාම නේ ඒක තමයි අංකයකට තිබ්බේ හැබැයි දැන් මම මෙහෙට ඇවිල්ලා බලද්දි බහර එනට ඇවිල්ලා බලද්දි ඊට වඩා බහරට ලස්සනයි කියලා මට හිතුණා දෙයක් මම කියන්නේ දැන් මගේ හිතේ තියෙන්නේ අංකයකට බහර එන්නේ බලමු තමයි සිංගප්පූරු ගියාම ඒක ලස්සන වෙන්නත් පුළුවන් මේ නැත්තම් ලස්සන අඩු වෙලා තියෙන්නත් පුළුවන් දන්නේ නැහැ ඉතින් මම කියන්නේ මගේ ඔපිනියන් එක අපේ යාළුවෝ ඉන්නවනේ සිංගප්පූරුවට අපිට මැසේජ් එකක් දාන්න
යන්න අපි එනවා. දැක්කොත් කතා කරන්න පුළුවන් නේ. රන්. යාළුවනේ මාර අයිටම් එකක් සෙට් වුණා. මේ මම මෙතන කෝපියක් ගන්න කියලා බැලුවේ. මේක රොබෝ කෙනෙක් ඉන්න කෝපි ෂොප් එකක්. තනිකර මේ රොබෝගෙන් තමයි වැඩේ සිද්ධ වෙන්නේ. කෝපියක් ගන්න කියලා ආවේ කරුම කියන්නේ ඉතින් ඒක වහලා. බලන්නකෝ. මේකයි හැබැයි ඒගොල්ලොත් එක්ක මම පොඩ්ඩක් කතා කරා. ඒගොල්ලෝ කියන විදිහට මේ හැම දෙයක්ම මේ රොබෝ තමයි කරන්නේ. මෙතන ඕඩර් එක ප්ලේස් කරනවා. අපි ඉස්සරහම මෙයා කෝපි එක හදලා අපිට සර්ව් කරනවා. ඊට පස්සේ අපිට මේ කවර් එක දාලා ස්ටියර් කරගන්න ඕනේ. එහෙම කරන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා ඉන්ස්ට්‍රක්ෂන් ටික. මේව තමයි වැඩේ වෙන්නේ. පරාදේ ලස්සන වීඩියෝ එකක් ගහන්න කියලා ආවේ. අවාසනාවට වැඩේ ක්ලෝස් කරලා ඉවරයි. හරි මොනවා කරන්නද? ඩුබයි වල ඉන්න අය දන්නවා මේ බච්චා කොෆි එක. මෙහෙත් තියෙන ඒක මේන ලොකුම ෂොප් එකක් තියෙන්නේ. පට්ට සයිස්. ඒගොල්ලෝ යන කොෆි ලවර්ලට කියාපු තැන ඉතින්. තාම මම චැන්ගි එයාපෝට් එකේ ඉන්නේ. දැන් මම ඔයගොල්ලන් කලින් කිව්වා දැන් මම කිසි දෙයක් ගන්නෙ නැහැ. හැම දෙයක්ම ගන්න යන දවසට සල්ලි ඉතුරුනොත් තමයි කට්ටියට බඩු ටික අරන් යන්න තියෙන්නේ. ඉතින් යන්නේ සිංගප්පූරුවට ගොඩ බහපු ගාම ගත්තේ චායි ලතේ එකයි මේ ෆ්ලැට් වයිට් එකයි. මම පොඩ්ඩක් නිදිමත ඉතින් ඒක තමයි ඔයගොල්ලෝ දන්නවනේ මම කොහොමද මේ කෝපි බොන්න වෙන කැමතියි කියලා. ඉතින් ආපු ගාම ගත්තා. චායි ලතේ එකට ඩොලර් සිංගප්පූරු ඩොලර් 8.80යි. ෆ්ලැට් වයිට් එකට ඩොලර් 8.90යි. ඔක්කොටම 17.70යි. ඉතින් මේක හැම වෙලෙම හිතේ තියාගන්න ඕනේ 3.5න් වැඩි කරලා මේක තමයි දිරහම් වලින් වෙන ගාන. ඉතින් යන්නේ මේ good morning. අපි ගාම කරේ කෝපියක් ගත්තා. කෝපියක් ගහලා පොඩ්ඩක් රිෆ්‍රෙෂ් වුණා. දැන් මම එද්දිම දැක්ක මෙතන මොනවද සිංගප්පූර් ෆ්‍රී ටුවර් කියලා ගහලා තියෙනවා විසිට් වීසා එන අයට. කියන්නේ මේ ටුවරිස්ට් වීසා එන අයට. මම ඒක ගැන කියලා බලන්නම්. ඉතින් ඒගොල්ලෝ අපිට ෆ්‍රී ටුවර් එකක් දෙනවා නම් මේ සිංගප්පූරේට මෙහෙට යන්න ඕනේ. මොකද ඉතින් මේ එකක් දෙන්න එක බලමු. මේ හොඳද කියලා. මම ඒකත් ඔයගොල්ලන්ට පෙන්නන්නම් කොහොමද ඒක මේ අවේල් කරගන්නේ කියලා ඉවරලා. ඊට අමතරව දැන් අපි මම දැන් කෝපි ඩීල් ඉවරලා කෙල්ම ඉමිග්‍රේෂන් එකට යන්නත් ඕනේ. ඉමිග්‍රේෂන් එකේ ඉතින් ක්ලියර් වෙලා අනිත් වැඩ කටයුතු කරගන්න ඕනේ. මේ ඉතින් ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. කෝපි එක ගැන කියන්න තමයි මම ආවේ ඔයගොල්ලන්ට. යාළුවනේ බහන්ඩයක් හම්බුණා. මේ මම නම් දන්නේ නැහැ ලංකාවේ මේක ප්‍රසිද්ධද නැද්ද කියලා. හැබැයි මේ ඩුබයි වල නම් අනිත් රටවල අපි ට්‍රේඩින් කාඩ් මේවා කරනවා. ඔයාලා දන්නා ඔයාලා දන්නවද දන්නේ නැහැ. මට මතක නැහැ පෙන්වද නැද්ද කියලා. මං ගාව පොකිමන් ට්‍රේඩින් කාඩ් ඇල්බම් එකක් තියෙනවා. මම නම් ඉතින් හැබැයි බිගිනර් කෙනෙක් පටන් ගත්තා විතරයි. කලෙක්ට් කරන් යනවා. ඉතින් ට්‍රේඩින් කාඩ් කරන ඉන්නවා නම් ඒ කියන්නේ කලෙක්ට් කරන ඉන්නවා නම් මෙන්න ස්පොට් එකක් තියෙනවා. අපිට ඒ වෙලාවෙම අරගෙන පැක් එකක් අරගෙන ඉවරලා සල්ලි දීලා මෙතනම ගන්න පුළුවන්. මේ කියන්නේ වෙන්ඩින් මැෂින් එකක් තියෙන්නේ. පාට්ටා මම ෆස්ට් ටයිම් දැක්කේ මේක. මම වෙනරවල ඇති. දුබයි වල නැහැ. ඒ වන් පීස් තියෙනවා, පොකිමන් තියෙනවා. මේකේ නොකේ හැම කාඩ් වර්ගයක්ම තියෙනවා ඉතින්. ඉතින් යාළුවනේ දැන් අපි ඉමිග්‍රේෂන් එක ඔක්කොම වැඩ ටික කරගෙන ආවා. දැන් අපි යන්නේ කෙලින්ම ට්‍රේන් එකට. ට්‍රේන් එක ගන්නවා කෙලින්ම සිටි එකට. සිටි එකට ගිහිල්ලා කියන්නේ මේ ට්‍රේන් එක අරගෙන ට්‍රේන් එකෙන් කෙලින්ම සිටි එකට යන්න. ඒක තමයි ලේසිම. එහෙම නැත්නම් මෙතන ඉන්නවනම් මේ දින ටැක්සි පොයින්ට් එක ඔය ටැක්සි යනවා නම් ටැක්සි ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඉතින් සල්ලි ඉතුරු ගන්න බජට් විදියට MRT එක. ඒගොල්ලෝ මෙට්‍රෝ කියන්නේ නැහැ. MRT එක තමයි කියන්නේ. MRT එක යන්නත් පුළුවන්.
චයිනාටවුන් එක හොයන ගමන් ඉන්නේ. මේක මම දැක්ක ගොඩක් කැමති නිසා පින්තූර ගන්නවා. බලමු. මේක තමයි චයිනාටවුන් MRT ඒගොල්ලෝ කියන්නේ MRT කියලා අපි නම් කියන්නේ මෙට්‍රෝ කියලා. ඉතින් යාළුවනේ මේ ඔයගොල්ලෝ ගෙම්බෝ කන්න කැමති නම් මෙන්න ගෙම්බෝ බුෆේ එකක් තියෙනවා. Do me a favor, please. Get out of here. Get out of here, man. වෙන වෙලාවක ඇවිල්ලා කනවා මොකද දැන් නම් කන්න බෑ මට. මේක තමයි ප්‍රොමෝෂන් ප්‍රයිස් එක. තනිකර මේ ඉතින් ගෙම්බෝ කෑමක් තියෙන්නේ. ගෙම්බි එකන්නේ මේ ගෙම්බෝ ටික. ඕන්න ඔක තමයි ප්‍රශ්නේ. ගොඩක් අය හිතනවා නේද රත්තරන් තමයි ගණන් වැඩි කියලා ඉවරලා. එහෙම බලන් ගියා මේ බලන්නකෝ. මේ මම දන්නේ මේ මොනවද කියන්න. මම දන්නේ මේ ඒගොල්ලෝ චයිනීස් අය ඒගොල්ලෝ චාම් ස්ටෝන් තමයි මේ කියන්නේ මට මතක විදියට මම හරියටම බලලා ඔයගොල්ලන්ට කියන්න. මම මේ වීඩියෝ කරන්නේ මේක ගැන කියන්නේ මේකේ ප්‍රයිස් එක පොඩ්ඩක් බලන්න කියලා. දුබයි වල අපි රත්තරන් ගන්න try කරනවා. හැබැයි ඉතින් මේ වගේ දෙයකට බලන්න ගාන කොහොමද කියලා. ඉතින් ඔය 3000 ගාන 3.5න් වැඩි කරලා තමයි බලන්න තියෙන්නේ. ඉතින් යාළුවනේ අන්තිමට කොහොම හරි මේ චයිනාටවුන් එක ඇවිල්ලිවල චයිනාටවුන් බසාර් එක හොයාගත්තා. අනිකල මේක කෑම අය සෙවිනියර් එහෙම ගන්නවා නම් ගන්න පුළුවන්. අනික මම ඔයගන් කිව්වා වගේ ඇල්කොහොල් එහෙම ඕන තැනකින් ගන්න පුළුවන්. තනිකර කෑම තමයි තියෙන්නේ. හොඳයි. ඕනම දෙයක් ගන්න තියෙනවා. මේකෙන් යද්දි කරන් යන්න ඕනේ. එදී මම අර ඔයගලන්ට කිව්වා වගේ මේ සීන් එක බල් මම හිතන්නේ මේ රත්තරන් වලට වඩා මේගොල්ලෝ මේව ගැන සලකනවා වැඩි. එතන ඒකට වැලියු එකක් තියෙනවා කොට. මෙහෙම යන්න ගියාම ගොඩාක් දුර යන්න තියෙනවා. බලමු. පාර පණින් මෙතන පාර පයින් තහනම් නැද්ද දන්නේ. මෙන්න ගල්නේ දූරියන් තියෙනවා. මාරු සුවඳක් තියෙන්නේ මට ඔයාලන්ට ඒ සුවඳ කියා ගන්න විදියක් නැහැ. Why? I can't understand. අමේරිකේ මම ගන්න කිව්ව සුවනිය
Actually, right, you can also sign up as a member lah. Because for members right now, there's a gift with purchase. So if you give minimum spend 180, you can give the power. For it's not for the Dubai side, it's the Singapore side. You can register as a member also. From where? On the side. Thank you. Thank you. Have a safe journey. Don't record. I prefer not to get recorded also. No. No, I'm not getting. I'm only getting his. Sorry. But I don't have a mobile number here. It's okay. It's okay. Only email. You can use your from which country again? Your mobile number. Dubai. Dubai. යාළුවනේ මේක තමයි මගේ සෙට් මෙනු එක. ෂේප් එකේ කෑමක් තියෙන්නේ.